කවදහරි හිතල තිනද ලංකාව කොච්චර වේගයකින් ඩිජිටලයිසිං එමනත්තන් ඩිජිටල් කරණය වෙනවා කියලා. වසර කීපයට කලින් බිල් පේමන්ට් ඉගැන ලයිට් බිලගෙවන්න වතුර බිලගෙවන්න ලයිසන්ස් රිනිව් කරන්න වගේම තවත් කෙනෙකුට මනී ට්‍රාන්ස කරන්නත් අපි දිගු පෝලිම් වල සිටගෙන සිටිය. නමුත් දැන් සියල්ල වෙනිස්වමින් පවතිනවා. QR කෝඩ් එකක් විතරක් ස්කෑන් කරලා පේමන් කිරීමේ ඉඳලා රජයේ ඩිජිටල් සේවාවන් දක්වා 2025 ශ්‍රී ලංකාවේ ෆින්ටැක් විප්ලවයේ වසර බවට පත්වෙලා තියෙනවා. ඒ සියල්ලගේ හදවතේ ඔබ දැනගත යුතු එක නමක් තියෙනවා. ඒ තමයි GovPay. අද මොබයිල් පේමන්ට් සහ ෆින්ටැක් අපගේ දෛනික ජීවිතය පරිවර්තනය කරන ආකාරය සහ ලංකාවේ ආර්ථික අනාගතය හැඩගස්වන ආකාරය ගැන සොයා බලමු. රැඳී සිටින්න. ඉතින් මුලින්ම ෆින්ටැක් කියන්නේ මොකක්ද? ෆින්ටැක් හෙවත් ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි කියන්නේ අපේ ජීවිතයේ ඇති මූල්‍ය සේවා සඳහා වේගවත් ආරක්ෂිත සහ පහසු කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමයි. හිතන්න ෆ්‍රිමී ජිනිහෝ Q+Pay යන ඇප්ලිකේෂන්ස් ගැන. මේ වලින් ඔයාට බැංකු ගිණුම් විවෘත කිරීම, මුදල් ට්‍රාන්ස්ෆර් කිරීම වගේම ඉන්වෙස්ට් කරන්නත් පුළුවන්. මේ සියල්ල කරන්නේ ඕනම තැනක ඉඳලා ඔයාගේ අතේ තියෙන ෆෝන් එකකින්. 2025 දී ලංකාව ඩිජිටල් ගනුදෙනු වලින් 60% පමණ සිද්ධ වෙන්නේ මොබයිල් ෆෝන්ස් හරහායි. ඒ ප්‍රතිශතය සෑම මාසකම ඉහළ යමින්ද පවතී. ඉතින් දැන් ඇයි මේ ෆින්ටැක් විප්ලවය ඉක්මනින් සිද්ධ වෙන්නේ? ඒකට හේතු 3ක් තියෙනවා. ඒකේ හේතු පළවෙනි හේතුව තමයි ස්මාර්ට්ෆෝන් වර්ධනය. ඒ කියන්නේ ලංකාවේ ඕනම කෙනෙකුගේ අතේ ජංගම දුරකථනයක් ඉන්ටර්නෙට් සහිතව තිබීම. සහ අංක 2 මහා බැංකු ප්‍රතිපත්ති. ශ්‍රී ලංකාවේ මහා බැංකුව ලංකා QR සහ ඔන්ලයින් බැංකින් එකතු කිරීම හරහා ඩිජිටල් පේමන්ට් දිරිමත් කිරීමක් වෙනවා. සහ අංක 3 මහජන පහසුව. පෝලිම් සහ මුදල් හසුරුවීමෙන් ජනතාව ගොඩක් වෙහෙසට පත් වෙලා තියෙනවා මේ කාලේ වෙනකන්. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ වේගයයි ආරක්ෂාවයි සහ සරල බවයි. ඉතින් මේ ෆින්ටැක් ලබා දෙන්නේ ඔය කියන කරුණු තුනේ පහසුවයි. දැන් අපි මැච් එක වෙනස් කරන ප්‍රධාන ප්ලේ වන GovPay එක ගැන කතා කරමු. GovPay කියන්නේ ලංකාවේ ඔෆිෂියල් ඩිජිටල් පේමන්ට් ප්ලැට්ෆෝම් එකක් වන අතර ICT සහ ලංකාපේ විසින් නිර්මාණය කරන ලද්දකි. ඒ අතර එමගින් පුරවැසියන් රජයට අදාළ ගාස්තු සම්පූර්ණයෙන් ඔන්ලයින් ගෙවීමට ඉඩ සලස්වනවා. ඒක ඔයාගේ වාහන දඩයේද විභාග ගාස්තු හෝ සමාගමක රෙජිස්ටර් වීමට වුණත් ඕකින් කරන්න පුළුවන්. දැන් ඔයාට යන්නේ නැතුව අතේ තියෙන ෆෝන් එකකින්ම මේ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. පෝලිම් නෑ, කොළ පුරවන්න ඕනේ නෑ සහ කාලයේ අපතේ යවන්න ඕනෙත් නෑ. ඒ වගේම GovPay 2025 මුල් භාගයේදී ආරම්භ වුණු දෙයක් අතර ඔක්තෝබර් මාසයේ වෙන විට දැනටමත් රජයේ ආයතන 50කට විතර සම්බන්ධ වෙලා තියෙනවා. සෑම මාසකම මිලියන ගණන් ට්‍රාන්සැක්ෂන්ස් සිද්ධ වෙනවා ඒවා වලින්. ඉතින් මේ ඔක්කොම නිසා ලංකාවට මොකද්ද වෙන්නේ කියලා නේද අහන්නේ? ඔව්. පළමුව ඒ සෑම අවුරුද්දකම මිලියන ගණනක් මිනිසුන්ගේ කාලය ඉතිරි කරනවා. මොකද මිනිසුන්ට රජයේ කාර්යාලවලට ෆිසිකලි යන්න ඕනේ. දෙවනුව ඒ විශ්වාසය වැඩි කරනවා. සෑම ට්‍රාන්සැක්ෂන් එකක්ම ඩිජිටල් ලුහු බැඳිය හැකි සහ ආරක්ෂිතයි. සහ තුන්වෙනියට ෆොරින් ඉන්වෙස්ට්මන්ට් සඳහා දොරක්ද විවෘත කරනවා. රටක ඩිජිටල් ලෙස කාර්යක්ෂම වෙනකොට ආයෝජකයන් එහෙම නැත්නම් ඉන්වෙස්ටර්ස්ලා ස්ථාවරත්වයක් දකින්නෝ එම රටේ. කුඩා ව්‍යාපාර පවා දැන් ඒගොල්ලන්ගේ එදිනදා විකුණුම් සඳහා මේ QR ක්‍රමය භාවිතා කරනවා. ඒ වගේම දේශීය වෙළඳසැල් වල සිට කුලී රට දක්වා අපි යන Uber එකද Pikmi එකද ඒ සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින්ද තියෙනවා. විශේෂඥයන් කියන්නේ 2026 වෙනකොට ලංකාවේ ගෙවීම් වලින් 80%කට වඩා ඩිජිටල් වීම සහ සල්ලි කියන දේ නැත්තටම නැති වෙලා යනවා කියලා. ඉඩම්බදු උසාවි ගෙවීම සහ පාස්පෝර්ට් රිනෝ කිරීම සඳහාද GovPay සෙටප් කරන්න රජ්‍ය ප්ලෑන් කරමින් ඉන්නවලු.
සෝ ඊළඟ පාර බිල්පත් ගෙවන්නයි නැත්තම් ඔයාගේ ලයිසන් එක රිනිව් කරන්නද try කරන්න ඔන්ලයින් කරන්නට. ඔයා දකි ඔයාගේ ජීවිතේ කොච්චර ලේසි වෙයිද කියලා. ෆින්ටෙක් සහ GovPay වලට ස්තුති වෙන්න. මේවා ගැන දන්නේ නැති ගොඩක් අය ඉන්නවා. කොච්චර කට්ටිය ඉන්නවද? ඒ හැමෝටම ඔයාගේ යාළුවන්ට හිතවතුන්ට මේක ෂෙයා කරන්න. ඒ වගේම like සහ subscribe කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් යලි හම්බෙමු.